Hi everyone, welcome to my YouTube channel Dilhara Online. මේ තියෙන්නේ කොන්දුව රජමහා විහාරය. මේක පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ. දකුණු පළාතේ මාදු වගේ තියෙන කොත්තුව දුපතේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මෙම විහාරස්ථානයේ කිස්තු වර්ෂ 340 දී පමණ බුදුරජාණන් වහන්සේගේ දන්තධාතුන් වහන්සේට රැකවරණය ලබා දුන් බවටයි විශ්වාසය තියෙන්නේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මේකේ රෝපණය කරලා තියෙන්නේ 4 වන පරාක්‍රමබාහු රජතුමාගේ අමාත්‍යවරයා වුණු දේවපතිරාජ බවටයි සඳහන් වෙන්නේ. අපි දැන් යන්නේ මේ දුපතේ තියෙන කුරුඳු වගා කරන ස්ථානයක් බලන්න. කුරුඳු තියෙන්නේ. අපි කුරුඳු කැපුවට කොළ අපත යනවනේ. කොළ වලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් තෙල් ගන්න පුළුවන්. මේ කොබ්බා කරන මැෂින් එක බොයිලර් එක තනකර කුරුඳු කොළ හිමාලේ. ජල වාෂ්පෙන් තමයි කොතම්බලට තෙල් ගන්න. සාමාන්‍ය දවසක් කඩේ කරන කොළ කිලෝග්‍රෑම් 250 300ක් විතර වනේ. ඊට තුනක හතරක බොහොම පොඩ්ඩයි තෙල් ගන්න පුළුවන්. ඉතින් අපි තෙල් නෝ කැමරේදී මොන ගන්න බෑ ඒක සෝදේ. ඒක දෙක කාමර එක වාහන එක බාත්රූම් එක ඔෆිස් එක වගේ ඕන තැනක තෙල් මොන සෝදේ. සිද්ධාලේ කුරුඳු එක කුරුඳු වතුර ඇතර තියෙන සීනි තෙල් වල මොනවත් නැහැ. හොඳයි කොලෙස්ටරෝල් සීනි බර අඩු වෙන ඕන දේ වලට ඒක අපිට. මේ තියෙන්නේ මේ දුපතේ තියෙන කුඩාම දුපත.
කලේ වට ආයිද මේ පෙන්නනවා මං එන්න. සෝෂේ නෝ බලන්න සෝෂේ. ෂෝල්ඩර් එක. පන්ති. කවි. ඔය දැන් ක්‍රොකොඩයිල් කෝ ඉන්නවගේ. පොඩ අල්ල ගන්න ඒකට. ඔව් ඇටි. බඩුවා පොඩ චීස් කියලා හිනා වෙන්න. ආ Queen of the crocodile. හරිද? තාකරදෝනේ? බය වෙන්න බෑ ඉතින් මෙහෙමයි this experience you are like. ඒ වයි වෙයි දන්නේ. මෙතන යාළුවෝ නැතයි චූන් පාන්නේ තමයි කිව්වලු ඉඳලා. ඉතින් මාදුගගේ පැය දෙකමාරක විතර සවාරිය මෙහෙම තමයි කරන්නේ. Thank you for watching.